මේක මොකද නේ මේ පාක් එකේ නම? පැපියානිද? පැපියානි පාක්ද? ඒක නම පැපයානි. ගෙදර වගේ උයාගෙන කන්න තියෙන්නේ. අපි යනවා මේ මෙතන තියෙනවා ලංකාවේ කඩයක්. මේ හරියම ගණන් බලන්න කිඹුල ගන්නස්සනේ. අපි මේ වීකෙන්ඩ් එකේ නිව් ජර්සි යන්න හදන්නේ. ඉතින් අපි හිතුවා ඒක vlog කරනවයි කියලා. මේ වීකෙන්ඩ් එකේ අපි මොනවද නිව් ජර්සි වල කරන්නේ කියලා. දැන් අපි දෙන්න ලෑස්ති වුණා 11යි වෙලාව. අපි ඉන්නේ නම් නිව් ජර්සි වල අපේ යාළුවෙක්ගේ ගෙදර එඩිසන් වල. ඉතින් එහෙ ගිහිල්ලා ඊට පස්සේ බලන්න ඕනි කොහෙද යන්නේ කියලා. ඉතින් අපි දැන් යන්න හදන්නේ කාර් එකට ගිහින් හම්බෙමු. අපි රැකට කොහොමද මෙන්න මෙහෙන් දාන්න මොනවද? Okay, here we go. Turn left. තරම් අවුරුද්දම යාද මේ රස්නේගේ. So, today's spring. official screen Yeah. ඒ වුණාට මම හිතන්නේ අපෝසිට් එක වෙනවා ඒනෝට හබ්බෙල් එකට මේ දැන් අපි ගමන යන්න පටන් ගන්න කලින් යට මොන හරි බොන්න ඕනේ. Sure, coffee. What cinnamon cookie? love Okay. Yeah, bon make make. It's a vitamin water, tropical mango flavor. And he's drinking this. Smells nice, cinnamon. Okay, let's go. We are here. අපි ආවා දැන් එඩිසන් වල ඉන්නේ නිව් ජර්සි. මම කියවනේ අපේ යාළුවෙක්ගේ ගෙදර ඉන්නේ කියලා. දැන් එහෙට ඇවිල්ලා ඉන්නේ. මෙතන තමයි ඉතින් ප්ලේස් එක. අපි මේ ගන්න බෑග් එක. Okay. Yeah, done. Okay. අපි නම් ඇතුළට යනවා. එයා දැන් ලන්ච් එක ඇස්ත කරලා තියනවායි කියලා කිව්වා. අපි දෙන්න ඊට පස්සේ කාලා හවස් වෙලා එළියට කොහේ හරි යන්න බලනවා. තාම තැනක් ඩිසයිඩ් කරේ නෑ. රිසර්වේෂන් එකක් දාලා කොහෙට හරි යන්න ඕනි. තව ඇවිදින්න නිකන් එළියට යනවා. අපි එතකොට ආයි හම්බෙමු. 5 hours later. Hi. අපි යන්න හදන්නේ මේ දැන් වෙලාව හවස 5යි. අපි දවල්ට කාලා වොෂ් එකක් දාලා අඳුමක් මාර්ක් කරගෙන අපි දැන් යන්න හදන්නේ මේ එළියට. මේ හරියේ නිව් ජර්සි වල දැන් මේ අපි එඩිසන් ඉන්නේ. මේ හරිය ළඟ පාක් එකක් තියෙනවා. අපි ඒ පාක් එකට යන්න හදන්නේ. එතනට ගිහිල්ලා හම්බෙමු. A few moments later. අපි පාක් එකට ආවා. දැන් ඇවිදගෙන යන්න හදන්නේ. දැන් මම මොකද වෙන්නේ? මේක මොකද නේ මේ පාක් එකේ නම? පැපියානිද? පැපියානි පාක්ද? ඒක නම පැපයානි. ඉතින් මැදෙන් යන්න බෑ තනකොළ කොළ කියලා කමන්නේ නැද්ද? වැඩකාරයාගේ ජැකට් එක දාලා ඕ එයා ජැකට් එක දාලා ඇවිල්ලා මෙතන කියන්නකෝ සීතලයි අරකයි මේකයි. You
serious? මොනවද නෙමෙයි පොඩි USA එක තියෙනවා ස්ටේට්ස් මං හිතා. අනිත් එක ස්ටේට්ස්ද නෑ ස්ටේට්ස් උත් නෙමෙයි. සිටිස් ද. කවුන්ටි එක. කවුන්ටි නේද ලස්සනයි Payani Lake. තියෙන පැපයාන් ලේක් පපයානි මෙයානේ වෙන මොකක්ද නම? පැපයානි තමා අර කියන පැපයානි ලේක් ඔය ඔක්කොම අකුරට කියවන්න. ඒක මල් දාලා තියන්න මාරේ. මල් නැති. 2001 සැප්තැම්බර් 11 නරක ලොකු පෝස්ට් කරලා තියෙනවා. ප්ලේ කරන්න කවුරුවත් නැහැ දැක්කා? පෝස්ට් බටන් එක නෙමෙයි. ඇත්තටම වීඩියෝ කරා. එපා පොඩි මොන සබත් වෙල ඉස්සෙල් කළා. It's very nice here. I like it. Very quiet. See? See, there's one guy in the middle of the road, middle of the trail. One little guy. You don't know. අමාළු වලන් දාගෙන නේ අර ඔක්කොමලා ඉන්නේ. ඔව්. ආය සමකාලෙත් එන්න ඕනේ. සමහරවිට මේ කාලේ හොඳයි වගේ රස්නේ නැහැ. ඕ රස්නෙත් අවුවත් වැඩි නෑනේ ගානට. සමයකේ අවුව වැඩි. දැන් මේ කණ්ඩේ නැත්තම් ඇවිදින්නවා නම් බලාගෙන හරි. හොඳ වට දෙක තුනක්. මේ view එකද ලස්සන? මේ view එකද? ෆෝන් දෙකක් සාකු දෙකේ දාගෙන ඔව් ඉතින් වාගේ ෆෝන් එකක් මොකක්ද කුවා කෝච්චි ගොඩක් ගියා දැන් අපි ඉන්න ටිකට එතන ගොඩක් ඉන්නවා නේ ඔව් කොටනවා අර වීඩියෝ තියෙන එකේ පන්නනවා මොකක්ද නේ මේ ගහ එක එන අමුතුයිනේ අර අපේ අර මොන මල්ද පුවක් මල් අර දිගෑරියාම තියෙන්නේ මොනවද ඔයාලට කියන්නේ මොනවද ඒවා නැයිම ඇහල ඇහල අනේ දැන් කකුල් දෙකට මම වඩාගෙන යන්නකෝ අර මොකද කිව්වේ වඩාගෙන යන්න කකුල් දෙකට ලයිට්ස් දාලා ඇත්තේ ඉතින් එතන නැහැ අතට වහනවා කියලා කිව්වේ එහෙමද? okay. තවට One round done. No. මට නම් බෑ ආයෙත් මේ බලන්න the walking partner. No. We found a bench. අපි දෙන්න දැන් මෙතනලා ඉඳගෙන ඉන්නවා I think. ටිකක් කළා ඉඳලා අපි ඩිනර් එකට මේ කොහෙද නම මොකද්ද දැම්මේ අපි කේපොට්ද? කේපොට් එකේ මේ තමයි අපි ඩිනර් වලට යන්නේ. first time. ඒක චේන් එකක් actually ඒක මොන් දෙකක් තියෙනවා අපේ පැත්තේ තියෙනවා but in Edison also we saw that ඉතින් අපි යන්න කියලා කල්පනා කළා ඒකට A few moments later. අපි දැන් මෙතනලා ඉඳගෙන ඉන්නවා තව ටිකක් කළා මොකද 4ට රිසර්වේෂන් එක තියෙන්නේ ඉතින් අපි මෙතන ඉඳලා පැය වාගයක් වගේ තමයි එතනට යන්නේ ඒ හින්දා අපි දෙන්න 6:00 වෙතන එනකන් මෙතනලා ඉඳගෙන we'll just talk and we can enjoy a quiet time. ඉතින් අපි දෙන්න දැන් කීයද? 6. අපේ භාගයක් අපි දෙන්නට මෙතන ඉන්න තියෙනවා. ඉතින් අපේ භාගයක් ඉඳලා පස්සේ අපි යනවා. එහෙනම් අපි ඩිනර් ගන්න තැනට ගිහිල්ලා ආයි හම්බෙමු.
say bye. බයි. 1 hour later. මිනිස්සු දාන්න Here, එකක් ඉතින්. Quail eggs, shrimp dumplings. ශ්‍රිම් ඩම්ප්ලින් දාන්න Dumplings. දෙකක්? එක දාන්නකො දාන්නට ශ්‍රිම් ඩම්ප්ලින්. හරි හරි. නෑ මං කියන්නේ එක පෝෂන් එකට එක කියන්නේ නේ. ඔව්. මොනවද Fish cakes, fish balls මන් දන්නේ මොනවද කියලා. ටෙම්පරා එක මේකේ. ටෙම්පරා එකද? ඉතින් raw egg, meat, fish raw balls. මේ ඕනද? beef sweet balls මේ ඕන හරි ඕනද? දාන්නට එපා බලමු පස්සේ. හා Clams. ඔයාට ඕන දාන්න මට. ඒකේ ඔක්කොම අර oyster clams seafood. tofu, soybean. ඒක තමයි මෙහෙම තියලා ඇත්තේ නැත්නම් ඉතින් මේ මේ ස්ප්‍රින්ග් රෝල් ඔයාට ඕන දෙයක් මෙතනින් ගන්න. මට කිම්චි ටිකක් දෙන්න. Oh no! හරියද? මම මේ කාද? මේ වෙනවා. නූඩල්ස් එක. ගෙදර වගේ උයාගෙන කන්න තියෙන්නේ. එහෙම නූඩල්ස් වලට ගෑවෙන්නේ නෑනේ. අර ටික් නෑනේ නේ. The next day. Hey, good morning. අද ඉතින්
දෙවනි දවස අපි මේ ඊයේ ඇත්තටම කියනවා නම් අපි කේපොට් එකට ගිහිල්ලා වීඩියෝ කරා. උදේත් අපි දැන් හැරුණා. ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් ගත්තා යාළුවගේ ගෙදරින්. දැන් අපි දෙන්න මේ එළියට ආවා. මේ එළියට බහලා අතරම අපි දෙන්න ගෙදර යන්න ලෑස්ති වෙන්නේ. අපි යනවා මේ මෙතන තියෙනවා ලංකාවේ කඩයක් නිව්ජර්සි වල එඩිසන් වලට ළඟ. ඉතින් දැන් මෙහි යාළුවගේ ගෙදර ආපු වෙලාවේ අපි එතනටත් ගිහින් යනවා. මේ දැන් එතනට යන ගමන් ඉන්නේ. ගිහිල්ලා උලංනොත් ඒ ෂොප් එක ඇතුලේ ටිකක් පෙන්නන්න. ඒකෙත් එච්චර ලොකු තැනක් නෙමෙයි. ඒකේ ඉතින් ලංකාවේ බඩු තමයි තියෙන්නේ. අපි ඔය ස්පයිසස් සෝයා මීට් එකේ ඉතින් අපිට ආස දේවල් ඉතින් මෙහි හොයාගන්න නැති ලංකාවේ අපිට මිස් වෙන දේවල් අපි දෙන්න ඉතින් එතනට ගියාම අරගන්නවා. කඩේට ආවා. මේක තමයි ඉතින් කඩේ ඉතල ලොකු එකක් නෙමෙයි චූටි. හැබැයි ඉතින් ලංකාවේ ග්‍රොසරිස් තියෙනවා අපිට ඕන දේවල්. ginger beer, necto, cream soda. Semgi, orange nectar. මේවා ඉතින් හරිම ගණන් හැබැයි බලන්නනේ. බාන් පිකල් තියෙනවා. ඩොලර් 6ක්. මොනවද ගත්තේ? මේ අරව නැද්ද? මොනවද අපි ගන්න වෙනදට? කරවලද? අනිත් අර මං කැමති කරවල එක මොකද්ද? කීරමින්ද? ඒක නැද්ද? නෑනේ. අපි පොල් කටු නැති මේකෙත් තියෙනවා. හැබැයි ඒක ලොකුයි. චූටි. ඕනේ චූටි. නෑ මේ මං අරන් ගිය එක. ඒක හරි නැහැ. කුරු කක් ඩොලර් 10යි. හෝලික්ස් කෝපි සමහන් තියෙනවා සමහන්. සිද්ධාලෙක මම ඉතින් මම ඉටක් ගන්නත් එන්ඩි බීන් තියෙනවා. අපිට පුරුදු වේවානේ ඉතින් මේවා. ඒක පොල් ගන්න ඕන පොල් ගන්න ඕන. පොල් කොකනට්ස්. පොල් මුකුළු වෙන්න මැල්ලුම් තියෙනවා. එළවලු කුත්තු දෙල් කරි PNS එකේ මේ චොක්ලට් රෝල් තියෙනවා. කොකනට් කේක්, ඩේට් කේක්. is Jatian fish rolls, patties, කුණ්ඩ කැවුම්සි අපිට අවුරුද්දට හොඳයි. කුත්තු කට් රොටි කුත්තු රෝස් පාන්. මේ ඉතින් රෝස් පාන් කියලා නැහැ වෙනම. ඒ හින්දා ඉතින් අපි මේක හොඳයි වටිනවා. කිඹුල් වනස්. මොහරිය ගණන් බලන්න කිඹුල් වනස් එක ඩොලර් 8යි. $8. කිඹුල් වනස් තියෙනවා. විතර තියෙනවා 4යි 5ක් විතර තියෙනවා. දුක විතරයි. නැත්නම් 6 pieces. 6 pieces $8. cream buns and see this chocolate roll like PNS ke $9යි 8.99 9යි. fish roll like $8.49. oh my god. water appam diyeno pudding mix baby shrimp. ඉතන හරිම පොඩි ප්ලේස් එකක් මට කෑ ගහන්න බෑ. so talking like very low. Yeah. මේ other side hall. okay cool. soya meat තියෙනවා. soya curry fish $2යි. පොල් කිරි තියෙනවා.
ඩොලර් 22 ද? නෑ ඒවනම් පහකොඩු එහා පැත්තේ තිබ්බේ නෑ මේ ටික තමයි තියෙන්නේ. ස්පයිසස් මෙතන මේ ටිකටම තියෙන්නේ එක එක ස්පයිසස් නූඩල්ස් වගේ තියෙනවා හරිස්චන්ඩා. මේ ටිකටම තියෙන ස්පයිසස් මේ රැක් එකේ. මැද ටිකේ ටිකටම තියෙන්නේ හාල් වර්ග. එහා පැත්තේ තියෙන ගොඩක් අර ස්නැක්ස් වගේ මේ ලයින් එකේ තියෙන ඔක්කොම ස්නැක්ස් බිස්කට්ස් කැන්ඩි යන මම ඒ වගේ. $5. This one, garlic milk. Spicy mixture, $6. Yes. ඕනේ. ඉන්න පොඩ්ඩක් තව. The Hawaiian cookies, $2.50. Chocolate. Okay. We have Malibu cream pepper also. See. So. What else I can show you? Okay, I think we are done. This is our so anything to drink? Yeah. Everything soda I don't like. All sodas. Mother. Eppa. Chia seeds තියෙනවා හැබැයි ඒකනේ. Ice cream? Okay. We'll see. Chocolate. Okay. Big shopping කරලා ඉවරයි. Grocery shopping ඉවරයි. බිල් එක කීයද අපිට 98යි කියන්නේ ඩොලර් 98 ඒ කියන්නේ ඩොලර් 99. Okay, it means almost 100. මේ ලංකාවේ ඉතින් මිස් වෙනකොට අපි මෙතනට ඇවිල්ලා මොන හරි අරගෙන. මගේ යාළුවා කිව්වා බලලා කියන්නයි කියලා එයාට මේ කොකිස් අච්චුවක් ඕනේ කියලා දැන් අවුරුදු ළඟ හින්දා මේ එයාට හදන්න ඕනේ කිව්වා මේ කොකිස් ගෙදර. ඉතින් එයා බලන්නකෝ ඇත්තටම තිබ්බා එතන. එතන තියෙනවා ගොඩක් මේ කොකිස් අච්චු තිබ්බා. කොකිස් අච්චු ඩොලර් 14ක් උනේ නේ තිබ්බේ ප්‍රයිස් එක. හොඳයි ඉතින් හැබැයි ඉතින් අපිට දුරයි. සාමාන්‍යයෙන් පැයකමාරක් දෙයක් යනවා ඉතින් අපේ ගෙදර ඉඳන් මෙතනට එන්න. ඉතින් මාසෙකට විතර සැරයක් යාළුවවත් බලලා මේ කඩේට ඇවිල්ලා ඉතින් මොන හරි අපිට ෆැමිලිය බඩු ටිකක් අරගෙන යනවා කන්න. ඒක තමයි. When we miss Sri Lanka, we come to New Jersey. Okay, then අපි යනවා. දැන් ඉතින් අපි ගෙදර යනවා. Maybe we'll take lunch from somewhere before we go home because it's now almost 12:30. We're not hungry actually. We ate breakfast late today. We woke up late, so එච්චරම බඩගිනිත් නැහැ. But දැන් අපි වීඩියෝ එක බලලා සකදායි වැඩිපුර කට්ටියක් ආවොත් ඒ කඩේට ඔයාලට දෙනවා ඩිස්කවුන්ට්. Yeah, Ono was asking whether I'm making a video. Mang video එකක් හදනවද කියලා මම කිව්වා. I think I'm still a beginner YouTuber, so don't expect it to go viral. He said that one time එක්කෙනෙක් ඇවිල්ලා වීඩියෝ එකක් කරලු යනන් ඉන්දියන් YouTuber කෙනෙක් කිව්වා. වීඩියෝ එකක් කරලා ඒක වයිරල් වෙලා එතන ගොඩක් කට්ටිය ආවලු. ඕ බලන්න. බඩු ගන්න ගොඩක් කට්ටිය ආවලු. ඒක වයිරල් වෙලා ඉතින්
මේ පුළුවන් නම් ඉතින් අපි මේ වීඩියෝ එකක් වයිරල් කරලා දෙන්න ඕගොල්ලෝ කරන්න පුළුවන් ඔයාලට තමයි ඕකේ අපි ඉතින් දැන් යම්ම හෙමිසේගේ වල පැත්තට අපි කන්න මගක නැවැත්තුවොත් ආයි පෙන්නන්නම් නැත්තම් ඉතින් nothing special. We are going home today. Weekend is over. Much later. දැන් ගෙදරට ළඟයි. විනාඩි 5යි තව තියෙන්නේ ගෙදරට. අපි හිතුවා ලන්ච් ගන්න කොහෙවත් දැන් මේ වෙලාවේ නවත්තන්න නැහැ කියලා. ගෙදරටම යනවා කියලා. අපි ඩෝඩේෂ් එකෙන් උඩ එකක් දැම්මා. ඩෝඩේෂ් එකෙන් උඩ එකක් දාලා ගෙදරට දැන් යන ගමන් අපි ගෙදර ගිහිල්ලාම කනවා. එතකොට ඉතින් අපි නිව් ජර්සි vlog එක ඉවරයි. කොහොම තමයි ඉතින් අපේ වීකෙන්ඩ් එක ගෙවුනේ. ගොඩ කාලෙකින් ඉතින් ටිකක් දුරකට ගිහිල්ලා වෙනසකටත් එක්ක ඉතින් අපි දවසක් නැවතිලා ඉඳලා ආවා. දැන් හිටින් ඉඳලා ආයි හස්බන්ඩ් වැඩ. ඉතින් ඒ හින්දා අපි ගෙදර ආවා. කොහොම තමයි ඉතින් උනේ නිව් ජර්සි vlog එක. අපි ආයි හම්බෙමු අපි ඊළඟ වීඩියෝ එකකින්. එහෙනම් එතකන් take care and God bless.